මොහොතක් නවතින්න. වටපිට බලන්න. ගැඹුරු හුස්මක් ගන්න. ඔබෙන්ම අහන්න අද ඔබට දැනෙන්නේ කොහොමද කියලා. සමහර දිනවල අපට සංසුන්ව ධනාත්මකව බලාපොරොත්තු සහගතව ඉන්න පුළුවන්. ආදරණීයන් සමග ගත කරන දිනවල අහස පවා ඔබට දීප්තිමත්ව පෙනේ. ඒ අපි ජීවත් වෙන දවස්. නමුත් අනෙක් දවස් ඒ තරම්ම දීප්තිමත් නැහැ. අපි හැමෝම දන්නවා අහස කඩා වැටෙනවා වගේ දැනෙන ඒ දවස්. බය, කෝපය, අසරණකම, දුක, වේදනාව මේවා අපගේ ශරීරයට වගේම මනසටද රිදවන්න පුළුවන්. බඩේ අමාරුව, වෙහෙස, නිින්ද නොමැතිකම නිසා අපිට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. හිරිවැටිලා වගේ. බොහෝ වෙලාවට භයංකාර ලෝකයක තරුණ කෙනෙක් වීම ලේසි නැහැ. අපිට පෙනෙන, අහන සහ දැනෙන දේවල් පිළිගන්න අපහසු වෙන්න පුළුවන්. ඔබට ශක්තිමත් විය යුතුයි කියලා හැඟෙන්නට පුළුවන්. නැතිනම් අනෙත් අය වෙනුවෙන් නිර්භීත වෙන්න ඕන. ඔබට එහෙම දැනෙන්නේ ඇයිද කියන එක වගේම ඔබ අනිත් අයට වෙනස් ලෙස ප්‍රතිචාර දක්වන්නේ ඇයිද කියලා ඔබට නොදැනෙන්න පුළුවන්. ඒ කාලවලදී ඔබට උදව් කිරීමට සහ ඔබට වඩා හොඳ හැඟීමක් ඇති කරගන්නේ කොහොමද කියන ආකාරය ගැන අපි ඔබට කියන්නම්. මුලින්ම මතක තියාගන්න. මේ සියලු හැඟීම් සාමාන්‍යයි. ඔබ තනි වෙලා නැහැ. ඔබට නිතරම මේ විදිහට හැඟෙන්නේ නැහැ. ඒක උදව්වක් වෙනවා නම් ඔබට හැඟෙන ආකාරය පරීක්ෂා කර බැලීමට යම් කාලයක් ගත කරන්න. හැඟීම් නැති කරගෙන ඒවා නොසලකා හැරීම පහසුයයි ඔබට දැනෙන්න පුළුවන්. නමුත් ඔබට කළ හැකි හොඳම දේ තමයි ඒවාට මුහුණ දීලා ඔබට ඒවා හැඟෙන ආකාරය ගැන අනිත් අයත් එක්ක බෙදා ගැනීම. මිතුරෙකු, දෙමව්පියෙකු, විශ්වාසවන්ත වැඩිහිටියෙකු, ගුරුවරයෙකු හෝ ඔබේ කණ්ඩායමේ නායකයෙකු සමග කතා කරන්න. ඔබට කතා කරන්න අවශ්‍ය නැතිනම් ඔබේ මනසේ තියෙන දේවල් අඳින්න ඕන වෙන්න පුළුවන්. ඔබේ බය, කරදර සහ වේදනාව බෙදා ගැනීම ඒව සමග කටයුතු කිරීමට උදව් වෙනවා. බලාපොරොත්තු සහ විශ්වාසය කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබ එය සොයන්නේ නම්, උදව් කරන පුද්ගලයන් සොයන්නේ නම්, සෙල්ලම් කරන දරුවන් සොයන්නේ නම්, එහෙම නැතිනම් ඔබට සංසුන් බවක් දැනෙන ඕනෑම දෙයක් සෑම විටම සොයා ගන්න හැකි වෙනවා. කියවන්න, අඳින්න, සෙල්ලම් කරන්න. සමහර විට ඔබේම සැනසීම සොයාගන්න නොහැකි බව හැඟෙන්න පුළුවන්. නමුත් ඔබට ඒක කරන්න පුළුවන්. හිරු ආයෙත් පායන බව මතක තියාගන්න.